Hi foodies and travelers කොහොමද ඔයාලට අද නම් ඔයාලා මේ වීඩියෝ එක දිගටම ස්කිප් නොකර බලන්න ඕනි. මොකද මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි පානම පැත්තේ ඉන්න අලි ගොඩාක් බලන්න ගියා. හැබැයි කියන්න ඕනේ මේ අලි නම් මාරම අහිංසකයි. මොකද කාටවත්ම කරදරයක් කරන්නේ නැතුව එයාලගේ පාඩුවේ ඉන්න අය. ඒ වගේම තමයි ඔයාලත් මතක තියාගන්න එයාලා බලන්න ගියාම ගොඩක් දුර ඉඳගෙන බලන්න. ඉතින් අපි යනකොටම අපිට බලන්න පුළුවන් උනේ තනි අලියෙක්. මෙයාට හැමෝම කියන්නේ තනිය කියලා. ඒකට හේතුව එයා තනියෙන් එක ඉසව්වක ඉන්නේ. වැව්වුරෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි අපිට අලියෝ බලන්න පුළුවන් වෙන්නේ. මොකද මේක ලොකු විශාල වැවක්. ඒ වුණාට මේ ටිකේදී ගොඩක්ම අධික රස්නයත් එක්ක වැවේ වතුර ගොඩක්ම අඩු වෙලා තමයි තියෙන්නේ. Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living ain't never gonna give it up. ඉතින් මේ වගේ අලියොන්ගේ පොඩි වලි ටිකකුත් අපිට බලන්න පුළුවන් වුණ ඒ අතරතුරේ මම දන්නේ නැහැ එකපාරම යාලා කුංචනාදයක් කරනවා ඇහුණා අපිට. එතකොට අපි බලනකොට මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් ලොකු අලි දෙන්නෙක් පොඩි වලියක් යන ගමන් තමයි තිබුණේ. මං හිතන්නේ අපි එනකලුත් ඒ දෙන්නගේ ඒ වලිය ඒ විදියටම තිබුණා. ගොඩක් වෙලා යනකම් හේතුවක් නම් දන්නේ නැහැ. Double shot for the gifted, one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Don't look at the past. No, we're not going that way. Oh, now make it last. Make it last to the break of day. No matter what people say, live life in a fast lane. Double shot for the gifted. මට ගොඩක් මාස හිතුනේ මෙන්න මේ තුන්පත් අලි රෑනට බලන්නකෝ එයාලා තුන්දෙනා කොච්චර ලස්සනට හිමින් යනවද කියලා. එතන ඉන්න පොඩි අලිය බලන්නකෝ. එයා හරිම හුරතල්. Triple shot for the pain, there you go. Drink it up, all this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Remember, you don't get it twice. The time of your life. මම නම් අලි බලන්න ගොඩක් මාසයි. ඒ වගේම මේක මට අලුත් අත්දැකීමක් වුණා. මොකද කලින් මම අලි බලන්න ගිහින් තිබුණේ නැහැ. ආරුගම්බේ ආවට පස්සේදී තමයි මේ වගේ අත්දැකීමක් මට ගන්න පුළුවන් වුණේ.
ඒ වගේම බලන්නකෝ තව ටිකකින් අලි සේරම කැලේ ඇතුළට යනවා. අපි ඉක්මනට බැලුවා මොකද අලි ඔක්කොම කැලේ ඇතුළට යන්නේ කියලා. බලනකොට අපිට දකින්න පුළුවන් වුණු තවත් ලස්සන දෙයක් තමයි මෙතන හරක් පට්ටි ගාලක් තිබිලා තියෙනවා එහා පැත්තේ. එතකොට ඒ හරක් ටික අලි ඉන්න තැනට ළඟින්ම තමයි එයාලගේ පට්ටි ගාලට කැලේට මාරු වෙන්නේ. ඉතින් ඒකත් බලන්නකෝ ඇත්තටම පළවෙනි පාරට තමයි මම දැක්කේ ඒ හරක් ටික මේ විදියට යනකොට අලියෝ ඉක්මනින්ම එයාලා කැලේ ඇතුළට යනවා. Oh yeah, 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 oh yeah. Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Don't look at the past. No, we're not. අලිමංකඩෙන් අලි මාරු වුණාට පස්සේදී අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදියට අලියෝ 3 දෙනෙක් ඉස්සෙල්ලා ඇවිල්ලා තමයි ඊට පස්සේ අලි රංචුවම එන්නේ. අලිමංකඩ හරහා එයාලගේ පාඩුවේ අනිත් පැත්තට මාරු වෙනවා. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා සන්සෙට් එකත් එක්ක. ඔන්න ඔය වගේ තමයි අපිට සන්සෙට් එක බලන්න පුළුවන් උනේ. මාරම ලස්සන සන්සෙට් එකක් තිබුණා. ඒ වගේම සන්සෙට් එක බලලා ඉවර වෙලා අපි ආයෙ යන්න එනකොට දැක්කා තව එක ලොකු අලියෙක්. එයා තනි අලිය වෙන්න ඕනි මම හිතන්නේ. අපි මුලින්ම දැකපු කෙනා එයා වෙනම දිශාවකට යනවා. ඉතින් එයා ගොඩක් වැව් යූරට කිට්ටුවට ඇවිල්ලා තිබුණ හින්දා අපි එයාවත් ටිකක් බලන්න ගියා. අපි ආයේ පාරට එනකොට මෙන්න මේ වගේ ලස්සන අහසක් අපිට දකින්න පුළුවන් වුණා. ඇත්තටම මං හිතන්නේ ස්වභාව ධර්මය කියන්නේ අපිට ලැබුණු විශ්මිත දායාදයක්. ඒ හැමදේම පරිස්සම් කරන එක අපේ යුතුයකමක් වගේම අපේ වගකීමක්. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා අහස. අපි ඉතින් වෙනද වගේම එන ගමන් මිල්ක් ස්ටේෂන් එකේ නවත්තන්න නම් අමතක කරේ නෑ. ඔයාලා ඉතින් මේ වීඩියෝ එකට ආසයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින්